තෙරුවන් සරණයි අම්මා. තෙරුවන් සරණයි. අම්මා කොහෙද ආවේ? දැන් අම්මට දැන් මේ අම්මගේ අසනීපෙට බෙහෙත් කරලා දැන් අම්මට අපනූලක් එහෙම දාලා දැන් සතුටින් ඉන්නවා සුව වෙලා. දැන් මොනවද තිබ්බේ අසනීප ටික අම්මා? අසනීප තිබ්බේ හන්දි අමාරුයි. ඔව්. අද්දක මෙවිලිල්ල. ඔව්. ඉතින් මට දැන් සෑහෙන සුවයක් දැනෙනවා. දැන් සෑහෙන සුවයක් දැනෙනව නේද? ඔව්. එතකොට සතුටුයිද? සතුටුයි. අවුරුදු ගාණක් බෙහෙත් කරා හොඳ කරගන්න බැරි වෙච්ච ලෙඩක්. ඔව්. දැන් එතකොට සාමාන්‍ය මේ ලෙඩේ හොඳ කරගන්න මේ වෙද මහත්තයා ගාවට එන්න කොහොමද කාලයක් ගත වුණාද? මේ පැය 3-4ක් විතර. හතරක් විතර ගතුවේ නැති වෛද්‍යතුමා ගියා අපට ඇත්තටම වෛද්‍යවරුතුමාට හරිම සතුටක් ලැබෙනවා. ඔව් දැන් එතකොට ගෙදර ඉඳලා සම්පූර්ණ මේ මොහොත දක්වා සාමාන්‍ය පැය 4ක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට වෛද්‍යතුමා ගාවට ඇවිල්ලා ප්‍රතිකාර කරන්න සාමාන්‍යයෙන් පැයක් ප්‍රතිකාර සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ නේ. ඔව් පැයකමාරක් විතර වගේ යනකොට හොඳ මට්ටමකට මේ අර බෑග් එක සුට්ටක් දෙන්න බෑ නම්මට. අර බෙවුරු බෑග් එක අත් දෙකම හොඳට ගහන්න ගත්තා නේද? ඔව් මල්ලගෙන ඉන්න බෑ කට ගාලා ගහනවා නේද? ඔව් දැන් හොඳට දැන් ගහන්නේ නැහැ හොඳට දැන් ගහනවා නේද? කොහොමද ගොඩක් ගහනවා නේද මෙහෙම වෙලා? ඔව් හරි බෑග් එක ගන්න. ඔව් මත් දෙක කට ගාලා ගහනවා නේද? හරි දැන් ඒක ධනිස් දෙකේ හැම වාඩි වෙන්න. ධනිස් දෙකේ අමාර දුරට අඩුයි. ඔව්. සහනය දැනෙනවා. ඔව් සහනයක් දැනෙනවා දැන් නේද? ඔව්. එතකොට හොඳයි. එතකොට මේ වගේ අසන්න වෙච්ච ලෙඩු කොච්චර ඇද්ද මේ ලංකාවේ නේද? දැන් මේ වගේ තව ගිහිල්ලාද නේද බෙහෙත් කරගන්න. ඉතින් එහෙම ගිහිල්ලා ප්‍රතිඵල තිබුණාද? ඔව් ඔව්. ගොඩාක් හිටියේ. අපේ ගමේ තියෙනවා ගොඩාක් ලෙඩු නේද? දැන් අපේ ගමේ ආයේ මට ප්‍රතිකාර කරලා මට සුවයක් ආවම ඔව්. ඔබතුමා වෙන්නේ අනිවාර්යෙන්ම නේද? හරි ඒක බොහොම සතුටු වෙනවද මහත්තයා? සතුටුයි නේද? ඉතින් ගොඩක් දැන් ඒතර කොහොමද කකුල් අමාරු අවුරුදු කීයක් තිබ්බද? අවුරුදු දැන් 7 වෙනි අවුරුද්ද. 7 වෙනි අවුරුද්දනේ. හොඳයි. එතකොට දැන් ඔබ අම්මලා දැන් ඔය ඉක්මනට යන්න ඇවිල්ලා තියෙන මොකද අනිත් තැන් වල ගිහලා ටක් ගාලා ගිහලා බෙහෙත් ටික අරන් යනවනේ. ඔව්. නමුත් මෙතනදී එහෙම දෙයක් නෙවෙයි. මෙතනදී උපරිම ලෙඩ හොඳ කරලා යවන්නේ. නේද? ඔව්. බෙහෙත් දුන්නාද බොන්න මම? මම බෙහෙත් දුන්නාද බොන්න? නෑ. බෙහෙත් දුන්නේ නැහැ. බෙහෙත් දෙනවද බොන්න? නෑ. බෙහෙත් දෙන්නේ නැහැ. මම බෙහෙත් මොනවාක්වත් දෙන්නේ නැහැ. කිසිම අඩුම ගානේ මේ කිසි දෙයක් ඇල්ලතු ටිකක්වත් මම පොවන්නේ නැහැ. එන ලෙඩ ටික ඔක්කොම හොඳ කරලා තමයි යවන්නේ. ආයේ ගෙදර ගිහිල්ලා බොන්න ඒවා මේව නැහැ. නමුත් හැබැයි දවස් 7කින් ඇවිල්ලා ආයේ මට පෙන්වන්න ඕන. කොහොමද අපි දන්නේ නැහැ තත්ත්වය කොහොමද කියලා නේද? ඒ නිසා දවස් 7කින් ආයේ එන්න ඕනේ මේ ස්ථානෙට ඈ. හොඳයි. එතකොට එහෙමනම් මේ තෙරුවන් සරණයිම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි වෛද්‍යතුමාට. හයි. තෙරුවන් සරණයි. ඒ සියලු වේවා. හයි.